මහජනතාව වෙත පණිවිඩයක් ලබා දිය යුතුයි. විශේෂයෙන් හැම පුරවැසියෙකුම මේ රටේ ඉහත මා කලින් සඳහන් කරපු පරිපාලන දිස්ත්‍රික්ක 25ට අපි අයත් වෙනවා. මේ හැම පුරවැසියෙකුම තමා ජීවත් වන වාවට පරිසරයේ ග්‍රාම සේවක වසමකට ඔබ අයත්. ඒ නිසා අපි අපේක්ෂා කරනවා අපි තාම ගෞරවයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිනවා මහජනතාවට ඔබගේ වසමේ ඔබ අයිති පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනය හෝ එම පොලිසියේ අංකය හෝ එහෙම නැත්නම් ග්‍රාම සේවක වසමක නියෝජනය කරන අපි කියනවා පොලිස් කැඳවුම්කරුවෙක් අපි යෝජනා කළා තියෙනවා. මෙම කැඳවුම්කරු බොහෝ විට පරිණත පොලිස් කොස්තාපල්වරයෙකු හෝ පරිණත පොලිස් සැරයන්වරයෙකු ඉන්නවා. කරුණාකර ඔවුන්ගේ දුරකථන ඔබ ළඟ තබා ගන්න. ඒකට හේතු තියෙනවා. දැන් මේ දිනවල ඔබ දන්නවා ඇතැම් අවස්ථාවලදී පොලිසිය වෙස්ගෙන පොලිස් වෙසින් පැමිණ යම් අපරාධ සඳහා ප්‍රවේශ වෙන අවස්ථාවන් ඔබ දැකලා තියෙනවා. ඔබට අහන්න ඇති. ඒ නිසා ඉදිරියේදී එවන් පොලිස් වෙසින් හෝ වෙනත් අපරාධයක් කිරීමේ අරමුණින් නිවසකට ඇතුල් වීමට එහෙම නැත්නම් සෝදිසි සාවද්ද ලෙස සෝදිසි කිරීම සඳහා ප්‍රවේශ වෙනවා නම් ඔබ කල යුත්තේ ඔබ විසින් ගනු ලැබූ ඉහත ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් එම පොලිස් කොස්තාපල්වරයාගේ හෝ පොලිස් සැරයන්ගේ දුරකථනයට ඔබ සම්බන්ධ වෙන්න. ඔබගේ නිවස රාත්‍රියේ හෝ දිවා කාලයේදී පරීක්ෂා කිරීමට එන ඔබ දන්නේ නැති ඔබ නොහඳුනන ඔබට ආගන්තුක කිසිවෙකුට ඔබ දොරවල් විවෘත කරන්න ඕනේ නැහැ. එම නිසා ඔබ කල යුත්තේ ඒ පැමිණෙන අයවලුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගත යුතු බවයි. ඒ පිළිබඳවත් මහජනතාව නැවතත් මේ ඔවුන්ගේ අවධානය ඔබට මම යමක් ප්‍රකාශ කළා යම්කිසි කෙනෙකු සිවිල් ඇඳුමෙන් ඔබගේ නිවස පරීක්ෂා කිරීමට ගනු ලබන උත්සාහයන් සඳහා අපි විරෝධය දැක්විය යුතුයි. විශේෂයෙන් පොලිස් නිලධාරීන් හැම විටම නිල ඇඳුමින් ඔබගේ නිවස පරීක්ෂා කිරීමට පැමිණෙනවා. විශේෂයෙන් අපි කිව්වා ඔහුගේ අනන්‍යතාවය ඔබ තහවුරු කරගත යුතුයි කියලා. හැම පොලිස් නිලධාරියෙකු සතුම මෙවන් පොලිස් හැඳුනුම් පතක් තියෙනවා. මම ඒකට උදාහරණයක් හැටියට පෙන්නන්නම්. මේ තමයි ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් විසින් භාවිතා කරන පොලිස් හැඳුනුම් පත. මේ දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්ත පිළිබඳ අනන්‍යතාවය ඔබ තහවුරු කර ගැනීමෙන් පසු සහ මා මීට පෙර සඳහන් කරපු ඔබගේ වසමේ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ එහෙම නැත්නම් ඔබගේ වසමේ පරිණත පොලිස් කොස්තාපල් හෝ පොලිස් සැරයන් මහත්වයාගෙන් අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසුව එම පරීක්ෂාවන් සඳහා ඊට ප්‍රස්තාව සැලසිය හැකියි. මේ රටේ සමස්ත පොලිස් නිලධාරීන් 82000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේ නිලධාරීන් මහත්මින් විටින් විට දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ යම් අපි කියන RTM එහෙම නැත්නම් routine telephone messages එහෙම නැත්නම් දැනුවත් කිරීම කරනවා. මේ හුදෙක් දැනුවත් කිරීම විටකදී පරිපාලන අවශ්‍යතාවයන් මත සහ අධිකරණාත්මක වශයෙන් විවිධ අවස්ථාවලදී අධිකරණයට සහාය දීම සහ රාජකාරිය ඉෂ්ට කරන ආකාරය පිළිබඳව අපි සමස්ත රටේ නිලධාරීන් දැනුවත් කිරීමක් කරනවා. එහි ප්‍රතිඵලයක් හැටියට දැන් ඔබ සඳහන් කරපු මාධ්‍ය නිවේදනය 2025 11 වෙනි නොවැම්බර් 5 වෙනිදා නිකුත් වුණා පොලිස් මූලස්ථානයෙන්. මෙම පණිවිඩය මෙම සැකසුම නිර්මාණය කළේ පොලිස් මාධ්‍ය කොට්ටාශයෙන්. මේ සඳහා මා විසින් කෙටුම්පත් කරන ලද මෙම පණිවිඩය විශේෂයෙන් නියෝජ්‍ය පොලිස්පති ලීගල් එහෙම නැත්නම් නීති දිශාව වෙත යොමු කරලා ඔහුගේ අනුමැතියත් සමග ඉන්න අනතුරුව පොලිස් මූලස්ථානයේ පොලිස්පතිතුමාව එක බැහැර කරලා මේ හුදෙක් නිලධාරීන්ගේ දැන ගැනීම සඳහා අපි යොමු කළා. ඒ 2025 11 වෙනි මාසේ 5 වෙනිදා. ඊට පෙර 2025 10 වෙනි මාසේ 27 වෙනිදා මීට සති දෙකකට පෙර මා විසින් කෙටුම්පත් කරන ලද එලෙසම සඳහන් කරපු තවත් මඟ පෙන්වීමක් සියලුම නිලධාරීන් හට අපි යොමු කළා. ඒ වගේම 2025 ඔක්තෝබර් 21 වෙනිදා මා විසින් යොමු කරන ලද සියලුම ගෞරවනීය මාධ්‍යවේදී මහත්මින් වෙත විශේෂයෙන් ඡායාරූප සහ වීඩියෝ පට සහ අපරාධයක් සිදුවීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමක් කළා. ඒ වගේම 2025 මාර්තු 17 වෙනිදා මා විසින් නිර්මාණය කරන ලද නැවතත් එලෙස දැනුවත් කිරීමේ පණිවිඩයක් සමස්ත ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත බැහැර කළා. ඒ වගේම 2024 2019 යනාදී වශයෙන් මේකේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ මේක කඩිනම් වූත් හදිසි වූත් ඉක්මන් වූත් පණිවිඩයක් නොවේ. මේ අපි මේ පොලිස් මූලස්ථානයේ හරහා මාධ්‍ය කොට්ටාශයේ හරහා ක්‍රියාත්මක කරන ලබන ක්‍රමවේදයක් මිස කිසිවකු ආරක්ෂා කිරීම සඳහා හෝ
කිසිවෙකු බේරා ගැනීම සඳහා කරනු ලබන ප්‍රයත්නයක් නොවේ. නිසා මේ මාධ්‍ය ප්‍රකාශයන් නිරතුරුවම අප විසින් ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි කියන්නට අවශ්‍යයි supremacy of the law. අපි කියනවා නීතිය හැමට ඉහළින්. එහෙම නැත්නම් rule of law. ඉතින් මේ නීතිය සැමට එක සමානයි. ඕනෑම තරාතිරමක වේවා, ඕනෑම තනතුරක වේවා, ඕනෑම කෙනෙකුට නීතියක හා සමානව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය දැන් සූදානම්ව සිටිනවා. ඒ වගේම කිසිදු බාධාවකින්, ගැටලුවකින්, බලපෑමකින් තොරව ඉතාම ස්වාධීනව අපි මේ කටයුතු කරනවා. ඔබට පෙනෙන්නට ඇති අපරාධයක් වාර්තා වූ සැනින් දින 2-3ක් ඇතුළත කෙසේ හෝ මේ අපරාධයේ විසඳන්නට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ අපි නැවතත් මතක් කරනවා. අපි මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්නේ මෙච්චර කාලයක් අපරාධ සමාජිකයන් ලංකාවට රැගෙන එන අවස්ථාවලත් ඔක්කොම ප්‍රදර්ශනය කරලා අනිත් අපරාධත් වෙන්නල ඉවරලා මේ එකපාරට එපාවල සිද්ධියක් ආපු වෙලාවෙම ඔබතුමාලා ක්‍රියාත්මක කරනවා. මගේ මතකයේ නිවැරදි නම් එප්පාවල සිද්ධ වුණේ 2025 11 වෙනි මාසයේ 5 වෙනි දින. නමුත් මේ අදාළ චක්‍රලේඛනයේ මේ මඟ පෙන්වීම 2025 11 වෙනිදා නොවැම්බර් මාස 5 වෙනිදාට පෙර මා විසින් කෙටුම්පත් කළ මා විසින් මේ සඳහන් අන්තර්ගතය සඳහන් කොට දින 2-3ක් ඇතුළත තමයි අපි පොලිස් මූලස්ථානට යවන්නේ. ඒ නිසා 5 වෙනිදාට පෙර මගේ මතකයේ නිවැරදි නම් දින 3කට පෙර මම මේක නිර්මාණය කළා. ඊට පස්සේ අපි නීතිය බහර නියෝජ්‍ය පොලිස්පති දිසාව බහර වෙත යොමු කරනවා. එතුමාගේ යම් අන්තර්ගත කිරීම සහිතව තමයි පොලිස් මුතුතුමා විසින් මේ 2025 නොවැම්බර් මාසයේ 5 වෙනිදා නිකුත් කරන්නේ. නිසා මෙය යමෙකු යම් සිද්ධියක් හෝ යමෙකු ආවරණය කිරීම සඳහා හෝ හුදෙක් ආරක්ෂා කිරීම සඳහා හෝ ගන්නා ලැබූ ප්‍රයත්නයක් නොව මෙය හුදෙක් සමස්ත ශ්‍රී ලංකා පොලිසියේ කරන්නා වූ ක්‍රමවේදයකට අනුව අපි විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් මිස මේක හදිසි වූත් ඉක්මන් වූත් කටයුත්තක් නොවන බව ඊටම කරුණාවෙන් දැනුම් දෙනවා. ඒ වගේම මේ මෙල්ලවාය මහේස්ත්‍රාත්වරයා වැඩසටහනකට ලක් කරලා තියෙනවා. මාධ්‍ය වාර්තා කරනවා පොලිස්පතිතුමාගේ නඩු තීන්දුව කීපයක් සම්බන්ධව අගවිනිසුතුමාට කරපු පැමිණිල්ලකට අනුව තමයි මේ වැඩසටහනකට ලක් වෙලා තියෙන්නේ කියලා. මේ සත්‍යතාවයක් තියෙනවා අධිකරණ සේවා කොමිසම සභාව තමයි වැඩසටහන කරලා තියෙන්නේ. පොලිස්පතිතුමාගේ මැදිහත් වීමක් තියෙනවද මේ සම්බන්ධව? ශ්‍රී ලංකා පොලිසිය හෝ පොලිස්පතිතුමන් විසින් මේ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් හෝ වාර්තාවක් නිකුත් කර නැති බව අපි සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා පොලිසිය විසින් හෝ පොලිස්පතිතුමා විසින් කිසිදු පැමිණිල්ලක් ජුඩිෂල් සර්විස් කමිෂන් එහෙම නැත්නම් අධිකරණ කොමිෂන් සේවා සභාවට නියුක්ත කළ නැති බව ඉතා කරුණාවෙන් දැනුම් දෙනවා. ඒ වගේම මේ මීරිගම ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ පුත්‍රයා මාත්‍රාවේ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. මේක සත්‍යද අසත්‍යද? මේ පිළිබඳ අපි වාර්තාවක් ස්ථානාධිපති මීරිගමගෙන් කැඳවනවා. බොහෝ විට ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මම කඩිනමින් ඔබ වෙත ලබා දෙන්නට ක්‍රියාත්මක කරනවා. මේ වන විට මාලදිවයින් මුහුදු තීරයට එම බෝට්ටුව මලු 24ක් සමග ඒ වගේම පුද්ගලයන් 6 දෙනෙකු සමග අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ වෙන විට ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන් සහ ඒ වගේම නාවික හමුදා නිලධාරීන් මෙම ස්ථානයට ගොස් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කළා දෙනවා. බොහෝ විට මේ රාජ්‍යයන් අතර සහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීමෙන් පසු බොහෝ විට මෙම සැකකරුවන් සහ අදාළ නඩුබඩු සහ දේපළ ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් අපිට තියෙනවා. ඒක අධිකරණාත්මක තීරණයක්. විශේෂයෙන් නඩු කටයුත්තක් තිබෙදී වෙනත් නඩු කටයුත්තකට වරෙන්තු නිකුත් කියලා තිබේ නම් වෙනත් නඩු කටයුත්තක් සඳහා යම් කිසි සැකකාරියෙක් හෝ සැකකාරියක් අවශ්‍ය නම් ඒ අධිකරණාත්මක වශයෙන් ඒ ගනු ලබන තීරණයක් මත තමයි අපදීම සහ නොදීම තීරණය වෙන්නේ.
එක් සැකකරුවෙක් අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහු බාරයේ යම්කිසි අවියක් අපි බාරයට අරගෙන තියෙනවා. ඒ අවිය ඔහුට කෙසේද ලැබුණේ? ඔහු ඒ අවිය කුමන කරුණක් සහ අරබයාද මේ අවිය තබා ගත්තේ? එහෙම නැත්නම් මේ අවියට යම් සංවිධානාත්මක අපරාධ සම්බන්ධද නැද්ද කියන දේ පිළිබඳව විමර්ශන මේ පිළිබඳව වත්තල පොලිසියෙන් සිදු කරගෙන යනවා. ඔබට අවශ්‍ය කරන්නේ 2025 ජනවාරි 1 වෙනිදා සිටද? හොඳයි. 2025 ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා සමස්ත රටේ හෙරොයින් කිලෝග්‍රෑම් 1493ක් සහ ග්‍රෑම් 219ක්, ගංජා කිලෝග්‍රෑම්ස් 15500ක් සහ ග්‍රෑම් 806ක්, කොකේන් කිලෝග්‍රෑම් 32ක් සහ ග්‍රෑම් 650ක්, හෂීස් කිලෝග්‍රෑම් 604ක් සහ ග්‍රෑම් 955ක්, අයිස් කිලෝග්‍රෑම් 2554ක් සහ ග්‍රෑම් 476ක් සහ මත්පෙති කරල් ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් මේ වසර පුරා ඔබ මගින් විමසපු රටම එකට විශේෂ මෙහෙයුම අවස්ථාවේදී 2025 ඔක්තෝබර් 10 වෙනිදා 2025 ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 108ක්, අයිස් කිලෝග්‍රෑම් 268ක්, ගංජා කිලෝග්‍රෑම් 388ක්, කුෂ් කිලෝග්‍රෑම් 4ක්, හෂීස් කිලෝග්‍රෑම් 23ක්, මත්කරල් 4400ක ප්‍රමාණයක් සමගින් සැකකරුවන් 13490ක් අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම මෙම අත්අඩංගු ගැනීමට සමගාමීව නීති විරෝධී වත්කම්, ඔවුන් සතුව තිබෙන්නා වූ නීති විරෝධී වත්කම් විමර්ශන කටයුතු 9ක් අපි ආරම්භ කළා තියෙනවා. ඒ වගේම රැඳවුම්, මෙම ගන්නු ලබන මත්ද්‍රව්‍යවල ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැඳවුම් නියෝග සඳහා පුද්ගලයන් සැකකරුවන් සහ සැකකාරියන් 299 දෙනෙක් අපි බහරයට අරගෙන තිනවා. මම නැවතත් මතක් කරනවා පුනරුත්ථාපනය සඳහා 164 දෙනෙක් බහර අරගෙන තිනවා. පුනරුත්ථාපනය වෙනුවෙන් නැවතත් ඔබගේ මතකය අවදි කරනවා. විශේෂයෙන් යමෙකු, ඔබගේ හිතයිෂිකයෙකු, ඔබගේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා, ළමයෙකු, ඥාතියෙකු විය හැකි පුනරුත්ථාපන කටයුතු සඳහා මේක හොඳම අවස්ථාව හැටියට මතක තබා ගන්න. ඔබ ළඟම තියෙන පොලිසියට හෝ ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. ඔබ සඳහා ඒ නිලධාරීන් මහත්මීන් සූදානමින් ඉන්නවා ඔබගේ දුව දරුවා මේ සමාජ විරෝධී නීති විරෝධී කටයුත්තෙන් බේරා ගන්නට. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන කටයුත්තක් ආරම්භ කළා තියෙනවා. ඔවුන් යම් කටයුතු තහ සම්බන්ධද නොබැඳිද කියන පිළිබඳ සනාථ කිරීම සඳහා ඉදිරි සවිස්තර වාර්තාවක් මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවනවා.